ඔයාලට බණීගේ ඇඳුමේ බ්ලොග් එක ඇඳලා ඉවරලා තියෙනවා. මේක නම් ලොකු දෙයක් නෙවෙයි. කලින් නිර්මාණ මහල හුරු නිසා මහ ගන්න පුළුවන්. පටි දෙකක් මහ ගන්න ඕන චූටි. ඊට පස්සේ ඇඳුමේ බ්ලොග් එක හොඳ පිට මූණට මූණ තියපු රෙදි කෑල්ලක් මම මේ වගේ මහලා හොඳ පිට හරවලා ගන්නවා කපලා. ඒ කියන්නේ උඩ කොටස මහනවා ඉන්න නැතුව අනිත් ටික ඔක්කොම. ඊට පස්සේ හොඳ පිට හරවලා ගන්නවා. එක පළුවකට මම පටි දෙක තියලා තියෙනවා. ඉතින් මේක ඇඳුම මෙහෙම මහන්න කියලා දෙන්න ඔයාලා දන්න තව ක්‍රම තියෙනවා. අපිට ක්‍රම කීපයකටම එකම නිර්මාණය කරන්න පුළුවන්. මේ බණි වුණත් ඔයාලට ස්ට්‍රොබෙරි බණි ඉන්නේ. එයාගෙන් උනත් මේ බණිව මහන්න පුළුවන්. කට විතරනේ වෙනස් කරන් තියෙන නල්ලේ පොඩි කෑල්ලක් එනවා ස්ට්‍රොබෙරි බණිව හිටගෙන ඉන්න විදිහට මහලා. ඉතින් නිර්මාණයකට සම්මතයක් නැහැ. දැන් මම මෙතනදී ඇඟේ ඉස්සරහා පිටිපස්ස කොටස් දෙක මේ වගේ හදාගෙන ඒ දෙක එකට තියලා මහනවා. ඊට පස්සේ මේකට ඉනට ඇඳුමේ රැලි ටික හදා ගන්නනේ තියෙන. එතකොට ඒක මම මේ ප්‍රමාණය වගේ දෙගුණයක් ගන්නවා එක පැත්තකට. එතකොට මේ මෙෂර්මන්ට් එක වගේ 4 ගුණයක් ලොකු රෙදි කෑල්ලක් තමයි මම කපලා අරන් තියෙන්නේ. මේ මගේ අතේ තියෙන රෙදි කොටස දෙකට නවලා තියෙන්නේ. දෙකට නැවුවම ඇඟේ එක පැත්තක ගාන දෙගුණයක් ලොකුවට තියෙනවා. ඉතින් මේක මම වලල්ල වගේ සයිඩ් එක මහලා රෙඩි කරලා ගන්නවා. රෙඩි කරන එක මහුන් අර්ථර පරතරේ දුරස් කරලා. වැඩියෙන් දාලා මැෂින් එකේ මහලා ඊට පස්සේ අතෙන් ඒ ටික නූල ඇදලා ලං කරලා ගන්න. රැලි ටික හදා ගන්න. ඊට පස්සේ මේකට තියලා රැලි ටික මහන්න පුළුවන්. රැලි ටික කියන්නේ මේ සාය කොටස මහන්න පුළුවන්. මෙතනදී ඇඟේ දෙපැත්තට සාය කොටස. ඒකේ දෙපැත්ත බැලන්ස් කරලා අලන සාය කොටස එක පැත්තක මූට්ටුවක් තන අනිත් පැත්ත නෑ. එතකොට ඒක දෙකට බෙදලා රැලි කොටස චුට්ටක් ඉස්සරහට වැඩියෙන් එන්න අල්ලන්න. මේකේ දැන් ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එක බලන්න. ඒකේ නම් මේ වගේ රැලි නෙවෙයි තියෙන්නේ. මං හිතන්නේ ප්ලේට් 3-4ක් වගේ තමයි ඉස්සරහට තියෙන්නේ. සාය කොටස රෙදි එක දෙකට නවලා මහපු පෙනුමක් තියෙන. ඉතින් එහෙම මහන්නත් පුළුවන්. අපිට කැමති විදිහකට මහන්න පුළුවන්. ඒ විදිහෙම මහනවා නම් ඒ ෆොටෝ එක බලලා ඇඳුම සාය පළුව දෙකට නවලා මහන්න පොඩි ප්ලේට් එකක් විතරක් තියලා. මේ විදිහට මම මහනවා. ඊට පස්සේ ඇඳුමේ වාටිය මම යට මහන්නේ. මේ රෙදි එකේ රැදෙන පැත්ත හරහට නරන් තියෙන එක චුට්ටක් ඇද්දම රෝල් වෙලා යනවා යටට. ඔයාට මහලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බණින්න ඊළඟ මෙයාගේ බෝ එක මේක හරිම ක්‍රමය කියලා මම කියන්නේ. මෙතන පැඩින් එළියට එන්න පුළුවන්. එහෙනම් ගම් ටිකක්වත් දාලා අලවන්න ඕන. මම කරන්නේ ලේසිවට මේ වගේ සිදුරක් හදලා ඒකෙන් පටිය දාලා පටියට තියලා බෝ එක මෙහෙම ගැට ගන්න. ඒතර බෝ එක ශක්තිමත් න්යාය ලිහෙන්නේ. ගැටේ හොඳට දාලා ඒ පටිය කපනවා. එතනට ඕන ඔයාලට පුළුවන් බෝ එක උස්සලා ඇතුළට B6 ගම් ටිකක් දාන්න ඇලවෙන්න. එතකොට අර අපි කැපුමක් දාලා තියෙනවා කියලා පේන්නේ නැති. මම මෙතනදී කියනවා දැන් සමහරට හිතන්න පුළුවන් අනේ මේ සොෆ්ට්වෙයාර් එක අපහු කපනවනේ කියලා. නිර්මාණයකට තියෙන සම්මතය නැහැ. මම මේ ලේසි ක්‍රමයට බෝ එක ඇල්ලුව එක කරේ. ඊළඟට මෙතනදී මම කැරට් තලයේ බ්ලොක් එකක් හදා නැතුව නිකන් මහාගෙන යනවා. ඔයාලට බ්ලොක් එකක් ඇඳලා එවනවා. මම කැරට් තලයේ උඩ තියෙන කොළ ටික මේ විදිහට හදා ගන්නවා. කැරට් තලයේ හැඩය මම නිකන් මෙහෙම රෙදියකින් ඇඳලා මහ ගන්නවා. ඊට පස්සේ කැරට් තලයේ මුදුන ඕපන් එකක් තියලා තමයි මහන්නේ. ඕපන් එකේ දැන් පළු දෙකක් තියෙනවා. රෙදි පළු එක පළුවකට තියලා මෙහෙම කොළ ටික මහ ගන්න. මේක මම කලින් YouTube එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ විදිහට කොළ ටික මහ ගන්න. ඊට පස්සේ කලින් ඔයාලා ස්ට්‍රොබෙරි බනිත් මහවනේ. ස්ට්‍රොබෙරි ගෙඩිය තියෙන බණී මහුවා මේ විදිහට. ඊට පස්සේ මේ එක කොටසක දැන් ඕපන් එකක් තියෙන නේ අතර එතනට පැඩින් දාලා ඊට පස්සේ ඒ හරියේ පැඩින් දැම්ම සිදුර අපිට අර කොළ ටිකත් එක්ක අහු වෙන්න මහන්න පුළුවන්. ඉතින් මෙතනදිත් මම කියන්නේ මේකෙදි සම්මතයන් ඔයාලට මේ කැරට් තලයේ මහනකොට කැරට් තලයේ දෙපැත්තට ඕන නම් කලින්ම පටි දෙකක් තියලා මහ ගන්නත් තිබුණා කන පිට පැත්තෙන් ඒ පටි අහු වෙන විදිහට. දැන් මම එහෙම මැහුවේ නෑනේ. මම මේක කැරට් තලයේ මහලා ඉවර වෙලා ඒක සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ නිකන් අර මේ කැරට් තල පර්ස් එකක් එල්ලගෙන ඉන්න විදිහට. ඔයාලට ඕන නම් පෙන්සිල් කේස් මහන්න දාන්න නම් ෆ්ලැට් පර්ස් වගේ මහලා තියෙනවා නම් ස්පොන්ජ් කරලා කැරට් තලයේ වගේ පර්ස් එකක් උනත් මහලා එල්ලන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ පෙරම ගන්න ඕන නිසා මම නිකන් පැඩින් පුරවලා මේ වගේ කැරට් ගෙඩියක් එල්ලුවා පර්ස් එකක් වගේ පේන්න. ඔයාට ඕන නම් මේක ඇත්තම පර්ස් එකක් විදිහට මහ ගන්න පුළුවන්. එතකොට මේක gift එකක් විදිහට යවනවා නම් මේ ටොයි එක ඒ පර්ස් එක ඇතුළට චොක්ලට් වගේ දේවල් නැත්නම් විශේෂ දේවල් මොනවා හරි දාලා යවන්න පුළුවන්.